හයි කොහොමද ඔන්න ඔයාලව අදත් ආදරෙන් පිළිගන්නවා The Saru Diaries මගේ YouTube channel එකට. ඉතින් ඔන්න අලුත් අවුරුදු ළඟම එන වෙලාවේ මං මේ ලෑස්ති වෙලා ඉන්නේ අන්තිම මොහොතේ shopping කරන්න යන්නයි. තව පොඩි වැඩ වගේකට යන්නයි. ඉතින් ඔන්න අපේ අම්මා උදේම මුං යට දාලා රසම රස සව් එකක් හදලා ඉවලා තිබ්බා. ඉතින් ඒකත් බීලා මම මේ ලෑස්ති වෙලා ඉන්නේ එළියට යන්න. ඒකම අද පොඩ්ඩක් දනාට පාටි එකක් තියෙනවා අවුරුදු පාටි එක. ඉතින් එයා මාව එක්කන් ගිහිල්ලා මාව ඩ්‍රොප් කරලා එන්න ඊට පස්සේ මම තනියෙන් යන්න තමයි හිතාගෙන ඉන්නේ. මුලින්ම මම ආවේ නේල්ස් හදාගන්න. ඇත්තටම මම මේ නංගිව දැක්කේ TikTok එකකින් තමයි. ඉතින් දැකලා මෙයාගේ වැඩ මාර නීට් කියලා හිතුන නිසාම ටිකක් දුර වුණත් මං හිතුවා මෙයාගෙන් නේල්ස් හදාගන්න ඕනේ කියලා මේ පාර නිව් ඉයර් එකට. ඉතින් මේ බලන්නකො මෙයා හරියම ලස්සනට හොඳට වෙලාව අරගෙන නේල්ස් ටික හරියම පිළිවෙලට හදනවා. ඉතින් ඊට පස්සේ මම තෝරගෙන ආව ඩිසයින් එකට වඩා ටිකක් වෙනස් එකක් දාමු කියලා අපි දෙන්න කතා වෙලා නංගිම තමයි ඩිසයින් එක සිලෙක්ට් කළේ. ඉතින් එයා පිළිවෙලට හිමීට ලස්සනට එයාගේ වැඩේ කරන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් ඇත්තටම අපේ ට්‍රිප් එකේ තව vlogs දෙකක් එන්න තියෙනවා. ඉතින් ඊට කලින් දැන් නිව් ඉයර් එක ළඟ හින්දා මං හිතුවා මේ vlog එක ඉක්මනින්ම අප්ලෝඩ් කරන්න ඕනි කියලා. ඇත්තම කිව්වොත් මට ගොඩක් කාලයක් vlogs වත් මුකුත් අරන් එන්න බැරි වුණා. මොකද මායි දනයි දෙන්නම ඇක්සිඩන්ට් එකක් වුණා. ඉතින් අපි දෙන්නටම තුවාල වෙලා හිටියේ. දැන් ඇත්තටම අපි ගොඩක් රිකවර් වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා අලුත් අවුරුද්දේ වැඩ ටිකත් මෙහෙම අන්තිම මොහොතේ තමයි කරගන්න උනේ. ඇක්සිඩන්ට් එකෙන් වෙච්ච හානිය, ඒ වෙච්ච හිත ඇවුල්, ඒ හැමදේම මගහැරෙන්න මං හිතුවා හොඳ විදිහකට ෆ්‍රෙෂන් අප් වෙන්න කියලා. ඉතින් ඔන්න මේ තමයි මගේ නේල් ආර්ට් එක. මගේ තුවාල කැලලි ඔයගලන්ට පේනවා ඇති. අතේ හැමදාම තියෙනවා. එහෙම තමයි නේද ඉතින් ජීවිතේ. මම අලුත් hair color එකකුත් දැම්මා. ඉතින් ඊට පස්සේ ඔන්න දනාමාව ශ්‍රියානික ගාවින් බස්සලා එයා ගියා එයාගේ පාටි එකට. මෙතන ඉඳන් මායි ඔයාලයි තමා මේ ගමන යන්නේ. ඉතින් මාර සෙනගක් හිටියේ. මොකද අද 12 වෙනිදා හින්දා ගොඩාක් සෙනග හිටියා. මේ බලන්නකො මේ ෆිටෝන් එකේ පොලිම. මං ඉතින් මට ටයිම් එකක් තිබ්බ නිසා හොඳට වෙලාව අරගෙන last minute shopping එක හොඳටම කළා. මෙන්න මේ ස්කර්ට් එක මාර ලස්සනයි. ලස්සනට ෆිටෝන් තිබ්බා. ඇත්තටම මම හොයන්න ගියපු ඇඳුම් ඔක්කොම වගේ මට හම්බුණා. මේ බලන්නකො මේ බිල් කරන තන පොලිම මාර පොලිමක් තිබ්බේ. කොහොම හරි ඉතින් මම ඒ ටිකත් අරගෙන එළියට ආවා. එළියට එනකොට මට මාර තිබහයි මේ දවස්වල මාර රස්නේනේ. ඉතින් ආව ගමන්ම මම ඉස්සරහා තිබ්බ බර්ගර් කිං එකට ගිහිල්ලා කෝක් එකක් ගත්තා. අරගෙන මට ඒ වෙලාවේ පොඩි අර්ජන්ට් වැඩ වගේක් තිබ්බා. ඒ ටිකත් එතෙන්ට වෙලා කරලා ඊට පස්සේ මම ටොක් එකක් දාගෙන මම යන්න ආසාවෙන්ම හිටපු කැෆේ එකකට යන්න පිටත් වුණා. ඉතින් අද මං විතරයිනේ. ඒ නිසා මං හිතුවා මටම පොඩි ට්‍රීට් එකක් දෙන්න ඕනේ කියලා. ඉතින් ඔන්න මං ඕඩර් කරපු ඩ්‍රින්ක් එක ආවා. ඇත්තටම මෙතන කෑම බීම හරිම රසයි. ඒ වගේම වයිබ් එකත් හරිම හොඳයි. ඉතින් මම ගොඩක් ආසාවෙන් හරිම නිදහසේ මගේ කෑම ටික රස වින්දා. ඊට පස්සේ මම මගේ දෙවැනි කොක්ටේල් එක ගත්තා.
මොකද මට ටිකක් ටයිම් එක තිබුණ නිසා මම ගෙදර ගියත් ඉතින් දනත් නැති හින්දා මම ටිකක් වෙලා ඉඳලා ඊට පස්සේ මම ආපහු ටුක් එකක් අරගෙන ගියා නෙගම්බුවලම ස්පා සුපර් මාකට් එකට. මට ගෙදරට පොඩි බඩු වගේක් ගන්න ඕන වෙලා තිබුණා. විශේෂයෙන්ම මම ගියේ ෂැම්පූ එකක් බලන්න. හැබැයි ඒක තිබ්බේ නෑ. ඊට පස්සේ මට මෙන්න මේක හම්බුණා. මම ගොඩාක් කලින් නම් මේක හොයලා හිටියේ මේ ඇන්කර් එකේ අර පීච් ෆ්ලේවර්ඩ් යෝගට් එකක්. මේකේ පීච් කෑලිත් ඇතුලේ තියෙනවා. ඊට පස්සේ මම මෙන්න මේ බටර් කුකීස් ගත්තා. ඉතින් මේ තමයි මම සුපර් මාකට් එකේ තියෙන ඕසම සෙක්ෂන් එක. ෆෘට්ස් තියෙන තැන. හැබැයි අද නම් මම මුකුත් ගත්තේ නෑ. මොකද ඉස්සරහට ඉතින් එන්නේ අවුරුදු සතියනේ. අපි දනාලගේ ගෙදර යනවා. ඉතින් ගෙදර රැඳෙන්නේ නැති නිසා මං ඒව නම් මොනවත් ගත්තේ නැහැ. ඉතින් ඒ වෙනකොට ටිකක් රෑ වෙලා තිබ්බේ. මම ටක් ගාලා මගේ බඩු ටික අරගෙන ටුක් එකක් දාගෙනම ගෙදර යන්න පිටත් වුණා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද මගේ දවස ගෙවුනේ. මං හිතනවා ඔයාලා අද vlog එක enjoy කරන්න ඇති කියලා. ඉතින් ඉස්සරහට එක දිගටම තව ලස්සන vlogs අරගෙන එන්න. දිගටම සරු ඩයරිස් මගේ YouTube channel එකත් එක්ක රැඳිලා එන්න. මම ගිහින් එන්නම්. bye.